දෙසියනුවකට ගෙනාපු ඩ්‍රෝන් එකක් තමා අද අන්බොක්ස් කරන්න ගෙනාව. ඩ්‍රෝන් එක ඕඩර් කරනවා නම් ඔයාගේ රිමෝට් කන්ට්‍රෝල් එකත් එක්ක එවරිඩි බැටරි තුනකුත් ඔයාලට ඔන්න මෙයාලා ලබා දෙන්න අමතක කරලා නැහැ. මේ දෙන්නේ පාර්සල් එක මට ලැබුණු විදිහට ඉතින් මේක සෙලෝ ටේප් ගහලා තමයි තිබුණේ. මට පොඩි සැකයක් ආවා කවුරු හරි මේක ගලවලා බලලාද කියලා. ඉතින් මම කලින්ම අන්බොක්ස් කරගෙන බැලුවා. මේ සෙලෝ ටේප් පාරක් සාමාන්‍යයෙන් AliExpress වලින් එන පාර්සල් වල මෙතන සෙලෝ ටේප් ගහලා එන්නේ නැහැ. යාළගේ මෙන්න මේ බෑග් එකේම ස්ටික් එකක් තියෙනවා. ඒ ස්ටික් එකත් එක්ක තමයි අලවලා එන්නේ. දැන් මේ විදිහට අරගෙන බලමු. මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් බ්ලැක් පවුච් එකක තමයි මේ ඩ්‍රෝන් එක ඔයාලට ලැබෙන්නේ. ඉතින් ඒත් එක්ක අපිට මොනවද ලැබෙන්නේ කියලා අපි බලමු. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට රිමෝට් කන්ට්‍රෝල් එක ලබා දීලා තියෙනවා මෙයාලා. ඩ්‍රෝන් එකත් එක්ක මෙතනදී බැටරි දාන්න තියෙන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එකත් එක්ක එවරිඩි බැටරි තුනක් ඒවලත් තියෙනවා. මේ ඔයාලට මේ ඩ්‍රෝන් එක ඕඩර් කරනවා නම් එවරිඩි බැටරි තුනකුත් ලැබෙනවා. නෑ අතර මෙහෙම බැටරි ලැබෙන්නේ නැහැ. මම මේක මෙහි ෂොප් එකෙන් දාගත්ත බැටරි තුනක් මම ඔයගොල්ලෝ වීඩියෝ එකේ මුල දෙත්තුවා. කලින් මම මේක පොඩ්ඩක් අන්බොක්ස් කරලා බැලුවා. සෙලෝ ටේප් එහෙම ගහලා තිබුණු නිසා කියලා. ඒකට ඔයාලට බැටරි එක නෙවෙයි ලැබෙන්නේ. හරි අපි මේ රිමෝට් කන්ට්‍රෝල් එක මේ විදිහට පැත්තකින් තියමු. දැන් ඩ්‍රෝන් එක. මෙන්න මේ විදිහේ ඩ්‍රෝන් එකක් තමයි ලැබෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ඕඩර් කරපු ඩ්‍රෝන් එකේ කැමරාවක් නැහැ. ඔයාලට කැමරා තියෙන එක උනත් ඕඩර් කරන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ සමහර වෙලාවට කස්ටම් එකේ හිර වෙනවා කැමරා එක තියෙන ඩ්‍රෝන් ඔයාලා ගෙන්නනවා නම් ඔයාලට මේක පුරුදු වෙන්න වගේ නම් ඇත්තට මේ වගේත් එක්ක ඔයාලට ඇත්තට මේ වගේ ඩ්‍රෝන් එකක් වටිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට මේ ඩ්‍රෝන් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරි මම දැන් මේ විදිහට ඩ්‍රෝන් එක ගන්නවා. හරි මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මේ ඩ්‍රෝන් එක. හරි අපි දැන් බලමු තව මොනවද මේ ඩ්‍රෝන් එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි අපි දැන් බලමු මෙන්න මේ පැත්තේ තියෙන්නේ මොනවද කියලා. ඉතින් මෙතනදී පේපර් වර්ක්ස් තියෙනවා. හරි ඒකත් පැත්තකින් තියමු. මොකද්ද බලන්න මේ පොඩි බෑග් එකේ තියෙන්නේ. ඉතින් මේ පොඩි බෑග් එකේ තියෙන දේවල් ටික අපි බලමු. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් මයික්‍රෝ USB charger එකක් තියෙනවා අපේ බැටරිය charge කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනදී බැටරිය තියෙනවා. මේ විදිහේ බැටරි මේක එක බැටරියක් තියෙන එකක් තමයි මම ඕඩර් කරේ. මොකද මම නිතරම මේවා ගෙනාවට භාවිත කරන්නේ නැති නිසා එක බැටරි එකක් තියෙන ඕඩර් කරේ. ඔයාලට බැටරි 3-4 තියෙන පැකේජ් එකක් උනා ඕඩර් කරන්න පුළුවන් පැකේජ් තියෙනවා. බැටරි 3-4ත් එක්කම තියෙන. ඔයාලට එක්ස්ට්‍රා බැටරි දෙක තුනක් ඕඩර් කරගන්නත් පුළුවන්. ඉතින් මෙතනදී මේ මයික්‍රෝ USB හරහා තමයි අපිට අපේ බැටරිය charge කරගන්න තියෙන. මෙන්න මෙතනදී මෙන්න මේ පොයින්ට් එකට ගන්න තමයි අපි මේ data cable එක මේ විදිහට USB cable එකක් මෙයාලා ලබා දීලා තියෙන්නේ. ඒත් එක්ක මතක් කරනවා මේ වගේවට high speed charger වල ගහලා charge කරන්න යන්න එපා. ඒත් එක්කම තව මොනවද මේ බෑග් එකේ include වෙන්නේ කියලා අපි බලමු. මෙතනදී අපේ drone එකට දාන guards 4ක් මෙයාලා ඒවල දිනනවා. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ drone එකත් එක්ක අපිට දැන් මෙතන drone එකේ කොහොමත් මේ තටු තියෙනවා. ඉතින් මේ ප්‍රොපර් තියෙනවා. මේ ප්‍රොපර් අපේ අතින් නැති වුණොත් ඉතින් අපිට ඔන්න එක්ස්ට්‍රා ප්‍රොපර්ස් මෙයාලා 4ක් එවල තියෙනවා. මේ ප්‍රොපර්ස් 4 භාවිත කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඔයාලා ගෙදර පොඩි කෙනෙක් ඉන්නවා නම් ඔයාලට උනත් කිසි ගැටලුවක් නැතුව මේ ඩ්‍රෝන් එක ගෙන්න ගන්න පුළුවන්. කිසිම ටැක්ස් එකක් වදින්නේ නැහැ. මේකට අමතරව ඔයාලට දවස් 14ක් වගේ ඇතුළත මට නම් දවස් 10කින් වගේ ගෙදරටම ලැබුණා ඩ්‍රස් එක හරහා බෝඩ් එක මට ලැබුණේ. හරි අපි දැන් මේක ටිකක් ඔන් කරලා බලමු. හරි මේ පැත්තට මේ විදිහට තමයි බැටරිය දාන්න තියෙන්නේ. හරි මේ විදිහට බැටරිය දාගත්තට පස්සේ මෙතන තියෙනවා power on button එක. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉස්සරහ පොඩි LED lights දෙකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් මේක අපි බෑග් එක ටිකක් පැත්තකින් තියමුකෝ. හරි මෙන්න මේ විදිහේ ඩ්‍රෝන් එකක් තමයි තියෙන්නේ. මෙන්න රිමෝට් කන්ට්‍රෝලර් එක කැමරා එක තියෙන එක ඔයාලා ඕඩර් කරනවා නම් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. රිමෝට් එකේම තියෙන ඔප්ෂන් එකක් ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන්. මේක මේ විදිහට ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මොබයිල් ෆෝන් එක හෝල්ඩ් කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. කැමරා තියෙන එක ඔයාලා ඕඩර් කරනවා නම් මේකෙම කැමරා තියෙන එක තියෙනවා. ඒකට ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා ඔයාලට කැමරාව ඇක්සස් කරන්න පුළුවන්, ෆොටෝ ගන්න පුළුවන්, වීඩියෝ ගන්න පුළුවන්. මම මේ ගෙනල්ලා තියෙන්නේ කැමරා එක නැති එක. ඒකට මේක ඇප් එකෙන් කන්ට්‍රෝල් කරන්න බෑ.
ඒත් එක්කම මම අර මුලදී කිව්වා වගේ ඔයාලට බැටරි 3ක් අවශ්‍ය වෙනවා. රිමෝට් මේ රිමෝට් කන්ට්‍රෝල් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ සයිඩ් එකෙන් ඔයාලට ස්පීඩ් ලෙවල් එක වැඩි කරගන්න පුළුවන්. මේත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී 360 කියලා තියෙනවා. ඔයාලට මෙන්න මෙතනින් තවත් බටන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට ඩ්‍රෝන් එක ෆ්ලයි කරද්දී ඔයාලා මේ බටන් එක පොඩි වෙලා ප්‍රෙස් කරන් ඉන්න නම් ඩ්‍රෝන් එක පොඩි කර්ණමක් ගහලා පෙන්වනවා. උඩට අරගෙන ඕන මේ බටන් එක ප්‍රෙස් කරන්න. මොකද එතකොට ඩ්‍රෝන් එක උඩ ගන්නකොට ඔයාලට මේ බටන් දෙකම එකපාරක් ප්‍රෙස් කරන්න වෙනවා. හරි. ඔන්න දැන් ඩ්‍රෝන් එක ඔන්න උනා. හරි. මම දැන් ඩ්‍රෝන් එක ඕෆ් කරා. ඒකට ඔයාලට ඩ්‍රෝන් එක ටිකක් උඩට ගත්තට පස්සේ ඔයාලට කන්ට්‍රෝල් කරන්න අපහසු නම් මෙතනදී මේ ෆ්ලයින් බටන් එක තියෙනවා. මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මේ ඩ්‍රෝන් එක ඔයාලා උඩට ගත්ත තැනට මේනේ නැහැ. තියෙන තැනත් එක්ක ඒ වෙලම ඩ්‍රෝන් එක හිමිහිට පල්ලෙහාට එනවා. ඒත් එක්කම ඩ්‍රෝන් එක ඔයාලට මෙතනදී සයිඩ් එකට හරවන්න ඒ විදිහට කරන්න පුළුවන්. මේ බටන්ස් වල තියෙනවා අමාරු දෙයක් නැහැ. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ඔයාලට පොඩ්ඩක් පුරුදු වෙන්න. එහෙනම් මේ ඩ්‍රෝන් එක ඇත්තට මේ මිලත් එක්ක බලද්දි ගොඩක් වටිනවා. ලංකාවේ මාකට් එකේ නම් මේ වගේ මිලට මේ වගේ ඩ්‍රෝන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මිලදී ගන්න. ඉතින් ඔයාලට පුළුවන් අද මේ ඩ්‍රෝන් එකක් ඕඩර් කරන්න. ලංකාවට එනවා කිසිම ටැක්ස් එකක් වදින්නේ නැහැ. ඔයාලා කැමරා නැති ඩ්‍රෝන් එකක් නම් ඕඩර් කරන්න. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ මම මේ ඩ්‍රෝන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලට ඒ ලින්ක්ස් වලින් ගිහිල්ලා මේ ඩ්‍රෝන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඩ්‍රෝන් එක මම ඔන් කරලා තියෙන්නේ. පොඩි වීඩියෝ එකක් මම දාන්නම් මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන එකේ. හුරු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේකත් එක්ක අපිට ලැබෙනවා ගාඩ්ස් 4ක්. මේ ගාඩ්ස් 4 මේ බෑග් එකේ ඉන්නේ. ඔයාලට මේ ගාඩ් 4 මේ ඩ්‍රෝන් එකට දැන් දාගන්න පුළුවන්. මෙතර එක්ස්පීරියන්ස් නැත්නම් ඩ්‍රෝන් යවලා ඔයා අනිවාර්යයෙන් මේ ගාඩ් එහෙම භාවිතා කරන්න. මොකද මේව තියෙන්නේ ඩ්‍රෝන් එකේ මේ තියෙන තටු වල ආරක්ෂාවට තමයි තියෙන්නේ. මෙතනදී ලොක් එකක් තියෙනවා. මේකට හිර වෙන්න මේ විදිහට දාලා ඉස්සරහට කරන්න තමයි තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒක දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා අලුතෙන්ම නම් ඩ්‍රෝන් එකක් මේ අරගෙන නැත්නම් ඊට කලින් ඩ්‍රෝන් ෆ්ලයි කරපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ගාඩ්ස් භාවිතා කරන්න කියලා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. මොකද මේ තට්ටු එහෙම කැඩුනොත් ඔයාගේ එක්ස්ට්‍රා තට්ටු තියෙන එක භාවිතා කරන්න වෙනවා. එතකොට එක්ස්ට්‍රා තියෙන ටිකත් ඔයාලට නැති වුණොත් ඔයාගේ අතින් බිත්තියක හරි ගහක හරි වැදිලා ඔයාලට නැති වුණොත් ඔයාට ආයෙත් AliExpress එකෙන් ඕඩර් කරන්න වෙන නිසා ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ඔයාලට මේ ඩ්‍රෝන් එක ඇත්තටම වටිනවා මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකකට. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ඔයාලට මේ වගේ ඩ්‍රෝන් එකක් ලංකාවේ ෂොප් එකකින් නම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලා හැමෝටම ෆ්‍රී shipping යටතේ මේ වගේ ඩ්‍රෝන් එකක් ගන්න පුළුවන්. බිත්ති වල ගිහිල්ලා වැදිනොත් මේ තටු තමයි වදින්නේ. එතකොට මේ පුපුරලා යන්න පුළුවන්. පුපුරලා ගියොත් ඔයාලට අර එක්ස්ට්‍රා අපුව භාවිතා කරන්න වෙනවා. එහෙම නැතුව ඔයාලා මේ ගාඩ් එක දාලා තියනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ගාඩ් එක තමයි මුලින්ම ටච් වෙන්නේ. ඒකට ගාඩ් එක මුලින් ටච් වෙන නිසා ඔයාලගේ මේ තටු වලට හානියක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මේ තටු දාලා මේ ගාඩ්ස් දාලා ඔයාලා ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න. ඔයාලට මේ ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා ලින්ක්ස්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලටත් මේ ඩ්‍රෝන් එක ෆ්‍රී shipping ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. කස්ටම් එකේ හිරවීමක් සිදුවන්නේ නැහැ. එහෙම හිර වෙන්න පුළුවන් ඔයාලා කැමරා තියෙන ඩ්‍රෝන් එක ගෙන්නනවා. දැන් මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන කැමරා එකක් තියෙන වගේ නිකම් මේ ඉතින් මෙතන දැන් කැමරාවක් නැහැ. මෙතනදී අර ඩ්‍රෝන් එකේ ඩිසයින් එක ගැත වෙන නිසා මෙතනදී පොඩි කැමරාවක් තියෙන විදිහට මෙයාලා ඩිසයින් කරලා ලෙවල් තියෙනවා. නමුත් මේක ඇතුලේ කැමරාවක් නැහැ. කැමරාවක් නැති එක තමයි මම මේ ඕඩර් කරලා තියෙන. ඉතින් කැමරාවක් නැති එක ප්‍රයිස් එකනොත් ටිකක් අඩුයි. කැමරාවක් තියෙන ඒ වගේ ටිකක් ප්‍රයිස් එක වැඩි. ඉතින් ඔයාලට රිස්ක් එකක් ගන්න පුළුවන් නම් කැමරාවක් තියෙන එකක් ඕඩර් කරන්න. බොහෝ දුරට කස්ටම් එකේ හිර වෙන්න ඉඩ තියෙනවා. ඔයාලා කැමති තියෙන ඩ්‍රෝන් එකක් නම් ඕඩර් කරන්න. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.